අයිබෝවන් පුංචි යාළුවේ අද අපි බලමු අපි කන බොන දේ ගැන මිනිස්සුන්ට වගේම සතුන්ටත් ආහාර ඉතා වැදගත්. ඒ ඇයි දන්නවද? අපිට සෙල්ලම් කරන්න, වැඩ කරන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ ආහාරවලින්. ඒ වගේම අපේ වර්ධනයට ඒ කියන්නේ අපි උස්මහත් වෙන්න ආහාර ගොඩක් වැදගත්. තව අපි ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නේ අපි ගන්න ආහාර. අපි දවසකට ප්‍රධාන ආහාර වේල් 3ක් ගන්නවා. ඒ තමයි උදේටයි, දවල්ටයි, රාත්‍රියටයි. අපි ආහාර ගනිද්දී අපේ ආහාර වේලට පලා වර්ගයක් එකතු කරගන්න එක ගොඩක් වටිනවා. පුංචි යාළුවේ මොනවද ඔයාලා දන්න පලා වර්ග? මං පලා වර්ග ගැන කියවෙන කවියක් කියන්නම්කෝ. ඔයාලත් ඒක පාඩම් කරගන්න ඕනි. කන්කුත් ගොටු කොළ කතුරු මුරුංග සාරන තම්පල කොහිල ගෙනාව නිවිති හින්ගෙද සහ කොළ ගෝවා කීර පලා කොළ අරගෙන ආවා. ඊළඟට බලමු යාළුවෝ මොනවද අපි දන්න පලා වර්ග කියලා. මේ තියෙන මුගුණු වැල්. ඔයාලා අහලා තියෙනවද මුගුණු වැන්න කෑවම දවල් අහස තර්පේනවා කියලා? අයි මම එහෙම කිව්වේ ඒ කියන්නේ මුගුණු වැන්න කෑවම හොඳින් නැස්පේනවා කියන එක. ඊළඟට බලමු යාළුවනේ මේ මොනවද කියලා. මේ තියෙන ගොටුකොළ. ගොටුකොළ කියන්නේ යකඩ බහුල පලා වර්ගයක්. ගොටුකොළ කෑවම අපේ මතක ශක්තියත් වර්ධනය වෙනවා. මේ තියෙන්නේ කතුරු මුරුංග. කතුරු මුරුංග කියන්නේ වඩා ගුණදායක පලා වර්ගයක්. ඒ වගේම යාළුවනේ කතුරු මුරුංග මලුත් අපි ආහාරයට ගන්නවා. මේ තියෙන්නේ නිවිති. නිවිති කියන්නේ යකඩ බහුල පලා වර්ගයක්. ඊළඟට බලමු මේ මොනවද කියලා. මේ තියෙන්නේ තම්පල. රතු තම්පල, සුදු තම්පල, කුඩ තම්පලා වගේ තම්පලා වර්ග කීපයක් තියෙනවා. පෙනෙල. බැල් පෙනෙල කියන්නේ මැල්ලුමක් විදිහට නැත්නම් කැඩක් විදිහට ආහාරයට ගන්න පුළුවන් පලා වර්ගයක්. ඊළඟට බලමු යාළුවනේ පලා වර්ග ආහාරයට ගැනීමේ වර්ග මොනවද කියලා. එකක් තමයි හොඳින් ඇප්පැනීම. ඊළඟට නිරෝගී හිස කෙස් ලැබීම. තව අපේ සම පැහැපත් වීම. ඒ වගේම යාළුවනේ අපේ මතක ශක්තියත් වර්ධනය වෙනවා. තව අපේ ශරීරයට අවශ්‍ය විටමින් වර්ග ලැබෙනවා. හොඳින් මතක තියාගන්න යාළුවනේ පලා මැල්ලුමක් සකස් කරන්න කලින් ඒව හොඳට සෝදන්න ඕනේ. ඒ වගේමයි සෝදද්දී ජලයට ලුණු ටිකකුත් දාන්න ඕනි. එතකොට ඒ වගේ රැඳිලා තියෙන ශරීරයට අහිතකර දේවල් ඉවත් වෙනවා. ඊළඟට අපි බලමු මොනවද අපි දන්න පළතුරු වර්ග කියලා. ගස් ලැබු, කාමරාංග, පේර, ජම්බු, වරකා, වෙරළු, උගුරැස්ස. ආහාරයට ගැනීමේ වාසි මොනවද? එකක් තමයි සිරුර නිරෝගී වෙනවා. ඊළඟට සම පැහැපත් වෙනවා. තව හිස කෙස් වර්ධනය වෙනවා. ඒ වගේම අස්ථි වර්ධනය වෙනවා. තව ලෙඩ රෝග නැති වෙනවා. ඒ වගේම ක්‍රියාශීලී වෙනවා. යාළුවනේ පළතුරු ආහාරයට ගනිද්දී වෙළඳ පොලෙන් ගන්නා පළතුරු වලට වඩා අවට පරිසරයේ තියෙන පළතුරු ආහාරයට ගැනීම ගොඩක් හොඳයි. ඒවා පිරිසිදුයි, ගුණදායකයි, හරිම රසවත්. අපිට හොඳ පෝෂණයක් ලැබෙන්න නම් අපි ගන්න ආහාර වේල සමබල ආහාර වේලක් විය යුතුයි. ඒ කියන්නේ බත් එක්ක මුං ඇට කවුපි වගේ ධාන්‍ය වර්ගයකුත්, මස් මාළු, බිත්තර වගේ පත්වාහාරයකුත් එකතු කරගන්න ඕනි. තව එළවලු වර්ගයක් හා පලා වර්ගයක් එකතු කරගත්තාම තමයි ඒක සමබල ආහාරයක්
අපි ගන්න ආහාර වේලෙන් පස්සේ පළතුරක් ආහාරයට ගන්න ඕනි. ඒ වගේමයි යාළුවනේ හොඳට වතුරත් බොන්න ඕනි. ඊළඟට යාළුවනේ දානමය අවස්ථාවලදී විපුස්සවලදී නිවසේදී කෑම අපතේ යවන ඔයාලා දැකලා අපට ආහාර සපයන ඒව වගා කරන නැන්දලා මාමලා ඒවට ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේම සමහර රටවල ආහාර නොමැති නිසා මිනිසුන් පීඩා විඳිනවා. ඒ නිසා යාළුවනේ ආහාර අපතේ යවන්න හොඳ නැහැ. ආහාර බෙදා ගනිද්දී අවශ්‍ය ප්‍රමාණයට පමණක් බෙදා ගන්න ඕනේ. ඒ වගේම සතුන්ගෙන් හානි නොවන විදිහට වහලා තියන්නත් ඕනේ. බලන්නකො යාළුවේ වැරදි ආහාර පුරුදු නිසා ඇති වෙන්න පුළුවන් රෝග එකක් තමයි අධිකතර බාර බව. තව අධික කෙසග බව. ඊළඟට මුඛයේ ඇතිවෙන රෝග. ආමාශයගත රෝග, දියවැඩියාව වගේ රෝගත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා යාළුවනේ පැණි රස වැඩි, තෙල් වැඩි, ලුණු වැඩි ආහාර ගන්න එක අඩු කරන්න ඕනි. තව පැණි රස අධික ආහාර කෑවොත් මුඛය හොඳින් සෝදා පිරිසිදු කරගන්න ඕනි. ඒ වගේම යාළුවනේ බිම වැටිච්ච පළතුරු වගේ ආහාර හොඳින් සෝදලා තමයි ආහාරයට ගන්න ඕනි. තව සතුන් කාදැමූ පළතුරු වගේ ආහාරක් කෑමට ගන්න හොඳ නැහැ. තව ක්ෂණික ආහාර සීමා කරන්න ඕනි. ඉතින් යාළුවනේ මේ වගේ පාඩමකින් ආයෙත් ඔයාලා හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.